මේ දවස් ටිකේ නෝම්බියාරෙන්ට දෙන ගානට වටින ඉෆ්තාර් කිට් කොහෙද තියෙන කියලා මම හොයාගෙන යනවා. මෙන්න තවත් එකක් හම්බුණා. මේකේ නම අල්සත් ජෝන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ගාව ටී වර්ල්ඩ් ගයිස්. ඇතුලේ සීටින් කැපැසිටි එක ගොඩක් පොඩි. ඒකෙන්ද පාර්සල් ගන්න එක තමයි ගොඩක් හොඳ කියලා මම හිතන්නේ. ඉෆ්තාර් කිට් එක ඕගොල්ලෝ ඕඩර් කරා නම් කවදාවත් පසුතැවිලි වෙන්නේ නැහැ. මේක රියල් 16යි. ඒ ටේබල් එක ෆුල් වෙන්නම ගෙනලා තියෙනවා හැම එකක්ම. මේ පැක් එකට හොඳ ලොකු බිරියානි පෝෂන් එකකුයි. ඒ වගේම අපිට හම්බුනේ ස්වීට් මෙලන් ජූස් එකක්. ඊට පස්සේ ලබාන්න එකක්. තව වතුර බෝතලයක් වගේම පකෝඩා, සමෝසා, රටේ ඉඳි වෙජිටබල් පළතුරු ප්ලේට් එකක්. මේසේ ඉඩම හින්ද බත් එක මෙන්න මේ වගේ දාලා ටක ටක ගාලා ගහලා මම ලස්සනට හදාගත්ත ප්ලේට් එකේ කන්න පුළුවන් විදියට. ඊට පස්සේ නෝම්බියර්ලා පකෝඩායි සමෝසයි කාලා බැලුවා හොඳටම තිබ්බා. බිරියානි එකේ කියන්න තරම් අලුත් දෙයක් නැහැ. ඒත් සාමාන්‍ය බිරියානියක් විතර හොඳටම තිබ්බා. මගේ සජෙෂන් එක කටක් කාලා අමු මිරිස් කෑල්ලක් කෑවා නම් ඒ බිරියානි එක හොඳට රහට තියෙනවා අපිට. වෝටර්මෙලන් ජූස් එක නම් টොප් නෝට් ගයිස්. ඕවරෝල් මේ කෑමකට රේටින් එක දෙනවා නම් 10න් 8ක් විතර මට දෙන්න පුළුවන්. ඊට පස්සේ කාලා බීලා වැඩි වෙලා ඉතුරුන ලබන්න එකත් අරගෙන තමයි ගෙදර ආවේ. ඕගොල්ලන් කතාරලා ඉන්න යාළුවලට ෂෙයා කරලා කියන්න එකම තැන නෝම්බියාරේ නැතුව අලුත් තැනකට ගිහලා try කරලා බලන්න කියලා.